යන යන තැන පර්ෆියුම් ගහගෙන ගියාට පර්ෆියුම් කවුද මුලින්ම හැදුවේ? කවද්ද හැදුවේ කියලා දැනන් හිටියද? මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. පර්ෆියුම් කියන වචනේ හැදිලා තියෙන්නේ ලතින් වචනයකින්. පර්ෆුමුම් කියලා. ඒකේ තේරුම තමයි through smoke කියන එක. සිංහලෙන් කිව්වොත් එහෙම දුම හරහා වගේ තේරුමක් තමයි එන්නේ. මොකද මේකට හේතුව පුරාණ කාලේ මේ සුවඳ නිර්මාණය කරලා තියෙන්නේ විවිධ සුවඳ ද්‍රව්‍ය පිලිස්සීම මගින්. ඉතින් මේ පර්ෆියුම් එහෙමත් නැත්නම් සුවඳ විලවුන් කවුද හොයාගත්තේ කවද්ද හරියට හොයාගත්තේ කියලා නිශ්චිතවම කියන්න විදියක් නැහැ. හැබැයි අවුරුදු 3-4000කට කලින් මෙසොපොතේමියාවේ සහ ඊජිප්තුවේ මිනිස්සුන්ට මේ සුවඳ කියන්නේ දෙවියන් එක්ක සම්බන්ධ වෙන්න තිබ්බ ක්‍රමයක්ලු. ඒ කියන්නේ ඉස්සර මිනිස්සු ගස්වල කොළ පොතු වගේ දේවල් පුච්චලා ඒන දුම වලින් දෙවියන්ට ළඟා වෙන්න පුළුවන් කියලා, දෙවියන් හා සම්බන්ධ වෙන්න පුළුවන් කියලා විශ්වාස කරලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 1200 වගේ කාලෙ වෙද්දී පුරාණ මෙසොපොතේමියාවේ හිටියලු තප්පුට්ටි කියලා කාන්තාවක්. මෙයා තමයි ඉතිහාසයේ එන පළවෙනි සුවඳ විලවුන් නිෂ්පාදකයා විදියට සැලකෙන්නේ. මේ කාන්තාව මල් වලින් සහ තෙල් වලින් දෙවියන් වෙනුවෙන් සුවඳ විලවුන් හැදුවා කියලා තමයි විශ්වාස කරන්නේ. අවුරුදු 4000කට විතර කලින් සයිප්‍රස් වල ආමන්ඩ් සහ බර්ගමර්ට් වගේ ඖෂධ පැලෑටි භාවිතා කරලා සුවඳ විලවුන් හැදුවා කියලා විශ්වාස කරන කර්මාන්ත ශාලාවකුත් හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි පළවෙනි ලික්විඩ් පර්ෆියුම් එක හැදුවා කියලා විශ්වාස කරන්නේ ග්‍රීසියෙන්. ඉතින් මෙයාලා මේ ස්වභාවික සුවඳ ද්‍රව්‍ය සහ ස්වභාවික තෙල් වගේ දේවල් මිශ්‍ර කරලා තමයි මේ සුවඳ විලවුන් හැදුවා කියලා විශ්වාස කරන්නේ. 10 වෙනි සියවස වගේ වෙද්දී අරාබිවරුන් වාෂ්ප කිරීම මගින් මල් යොදාගෙන ඒව වලින් තෙල් නිස්සාරණය කරලා පර්ෆියුම් හදලා තියෙනවලු. මේ ක්‍රමය අදටත් පාවිච්චි වෙනවලු. ඔයා දන්නවද තව දෙයක්? ඊජිප්තුවේ හිටපු ක්ලියෝපැට්‍රා කියන්නේ සුවඳින් සිග්නල් යවපු කෙනෙක්. මෙන්න මේකයි කතාව. එක දවසක් ක්ලියෝපැට්‍රා එයාගේ නැවෙන් යනවලු රෝමන් ජෙනරල් කෙනෙක් වුණ මාක් ඇන්තනිව හම්බෙන්න. ඉතින් ක්ලියෝපැට්‍රාගේ නැවේ සුවඳ විලවුන් වලින් පුරවලලු තිබ්බේ. ඉතින් මේ නිසා මේ සුවඳ ගොඩාක් ඈතට වීදලා ගියාලු. ඉතින් මාක් ඇන්තනි දැනගත්තලු ක්ලියෝපැට්‍රා ගොඩ බහින්නත් කලින් ක්ලියෝපැට්‍රා එනවා කියලා මේ සුවඳ නිසා. ඉතින් තව දෙයක් තමයි පුරාණ ඊජිප්තුවේ චාරිත්‍ර වාරිත්‍ර වලට සහ ස්නානය කරන්න වගේම එම්බාම් කරන්නත් සුවඳ විලවුන් පාවිච්චි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට තවත් රසවත් කතාවක් ඇහෙනවා ප්‍රංශය පැත්තෙන්. ඒ තමයි 14 වෙනි ලුයි රජතුමා කැමතිලු දවසින් දවස අලුත් සුවඳවල් විඳින්න. ඉතින් මේ හේතුව නිසා එයා අණ කරනවා එයාගේ රාජ සභාව දවසින් දවස අලුත් විවිධ සුවඳවල් වලින් පුරවන්න කියලා. සඳහන් වෙන විදිහට මේ රජතුමා වැඩිය නාන්නෙත් නැහැ. ඊට පස්සේ අපිට ප්‍රංශයෙන් හම්බෙනවා තවත් කෙනෙක්. එයා තමයි නැපෝලියන් බොනපාර්ට්. කියන විදිහට නැපෝලියන් බොනපාර්ට් මේ සුවඳට හෙන ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක්ලු. මොකද හේතුව මාසෙකට එයා පාවිච්චි කරනවලු මේ ජැස්මින් සුවඳ බෝතල් 60ක් විතර ප්‍රමාණයක්. ඔන්න 1370 වගේ කාලේ හංගරි වෝටර් කියලා පර්ෆියුම් එකක් හදනවා. ඉතින් මේ පර්ෆියුම් එක විශේෂයෙන් හැදුවා කියලා සඳහන් වෙන්නේ හංගේරියාවේ හිටපු එලිසබෙත් රජිනට. ඉතින් මේ පර්ෆියුම් එක සැලකෙනවා යුරෝපයේ හදපු පළවෙනි ඇල්කොහොල් බේස් පර්ෆියුම් එක කියලා. ඒ වගේම මේ පර්ෆියුම් එක ලෝකයේ හදපු පළවෙනි කමර්ෂල් පර්ෆියුම් එක කියලා සැලකෙනවා. ඉතින් මේ මොඩර්න් පර්ෆියුම් ඊරා එක පටන් ගන්නේ 19 වෙනි සියවසේ අගභාගයේදී. ඔන්න ඒ කාලේ තමයි ස්වභාවික නොවන සින්තටික් සුවඳවල් නිර්මාණය කරන්න පටන් ගන්න. ඉතින් 1889 අයම් ගොයර්ලෑන්ඩ් කියන කෙනා පර්ෆියුම් එකක් නිර්මාණය කරනවා. ඉතින් මේ පර්ෆියුම් එක හදන්නේ සින්තටික් සහ ස්වභාවික සුවඳවල් මිශ්‍ර කරලා. ඉතින් මේ පර්ෆියුම් එකේ නම තමයි ජිකි බයි ගර්ලෑන්ඩ් කියන්නේ. ගොඩක් දෙනෙක් කියන විදිහට මේ පර්ෆියුම් එක තමයි පළවෙනි මොඩර්න් පර්ෆියුම් එක විදිහට සැලකෙන්නේ. ඒ වගේම අදටත් මේ පර්ෆියුම් එක නිෂ්පාදනය කරනවා. ඉතින් අද වෙද්දී මේ පර්ෆියුම් මාකට් එක සෑහෙන විශාලයි. ලෝකේ පර්ෆියුම් මාකට් එකෙන් 133ක් අයිති කරන් ඉන්නේ ඇමරිකාව. 133ත් 35ත් අතර ප්‍රමාණයක් යුරෝපයට අයිති. මේකෙනුත් ප්‍රංශය තමයි ප්‍රධාන නිෂ්පාදකයා සහ විකුණුම්කරුවා වන්නේ. ඊට පස්සේ චීනටත් 15ක් වගේ ප්‍රමාණයක් අයිති වෙනවා. ඉතින් 2025 අවුරුද්ද වෙද්දී මේ පර්ෆියුම් මාකට් එකේ වැලියු එක ඩොලර් බිලියන 53ත් 60ත් අතර ප්‍රමාණයක් වෙනවා.
හැබැයි 2032 2035 වගේ කාලෙ වෙද්දී මේ ප්‍රමාණය ඩොලර් බිලියන 87ත් ඩොලර් බිලියන 106ත් වගේ ප්‍රමාණයක් වෙයි කියලා අපේක්ෂා කරනවා. ඉතින් මේ සුවඳ කතාව අනිත් අයටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහසුත් යටින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම තවත් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් අරගෙන මම එන්න. හැමෝටම ජය වේවා.